අපි දෙල් මුරුක්කු හදලා තැනට නම් ඇවිල්ලා ඉවරයි යාළුවනේ. ඉතින් අපිට දෙල් මුරුක්කු හදන්න දෙල් ගෙඩියක් ඕනි. ඉතින් යාළුවනේ අපිට දෙල් ගෙඩියක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ දෙල් ගෙඩිය පොතු වර ගන්නත් ඕනි. ඉතින් පොතු වරගෙන විතරක් මදි තම්බ ගන්නත් ඕනි. ඉතින් අය මේක පොතු වරලා තම්බගෙන හම්බෙමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ දෙල් ටික තම්බගෙන පොතු වරගෙන ඉවරයි. ඉතින් යාළුවනේ අපිට දැන් තියෙන දෙල් ටික මේ කපා ගන්න හීනියට. ඉතින් යාළුවනේ දැන් අපි කපා ගමු. ගොඩක් හීනියට කපා ගන්න නැතිනම් නැත්තම් බැදෙන්නේ නැති වෙයි. හරි ඉතින් යාළුවනේ අපි දෙල් ටික නම් දැන් කපාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන අපිට බැද ගන්න තමයි. දැන් ඉතින් අපි ලිප ළඟට යමු. හරි ඉතින් යාළුවනේ අපි දැන් මේ ගින්දර නම් මොලවගෙන ඉවරයි. ඉතින් යාළුවනේ අපිට දැන් තියෙන පොල් තෙල් දාගන්න. ඉතින් දැන් පොල් තෙල් දාගමු. ඉතින් යාළුවනේ මේ ඇති. හරි ඉතින් යාළුවනේ දැන් තෙල් එක නම් බැදෙනවා. මම එකක් දාලා බලුවා බැදෙනවද කියලා. ඉතින් දැන් අපි ඔක්කොම දාගමු. ඉතින් දැන් බැදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් බැදෙන ගමන් බලාගෙන පොඩ්ඩක්. ඉතින් අපේ ලිප පොඩ්ඩක් නිමීගෙන තමයි එන්නේ. හරි ඉතින් යාළුවනේ අපි තව ටිකක් මේ දාගන්න ගමන් තමයි ඉන්නේ. අපි ලිප පත්තු කරගත්තා. ඉතින් අපි ඔක්කොම ටික දාගත්තා. ඉතින් දැන් බෙදෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක බැදිච්චාම හම්බෙමු. හරි යාළුවනේ ඉතින් අපේ මේ ටික දැන් බැදිලා නම් ඉවරයි. දැන් ඉතින් අපි මේ විදිහට තෙල් බේරන එක දාගන්න ඕනි. ඉතින් දැන් දාගමු. හරි ඉතින් යාළුවනේ අපේ මුරුක්ක එක නම් දැන් හරි දෙල් මුරුක්ක එක සුපිරියටම තියනවා දැන්. ඉතින් අපි ගොඩක් තමයි දැන් ඉතින් ඒක බැදෙදි පොඩ්ඩක් වෙලා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ අපි තව ටිකකින් රස බලමු. ඉතින් යාළුවනේ අපි දැන් මේක බැදගෙන නම් ඉවරයි යාළුවනේ. දැන් ඉතින් අපිට මේක මිරිස් කුඩු වල තමයි දාගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මිරිස් කුඩු දාගමු. හරි යාළුවනේ ඉතින් මිරිස් කුඩු දාගත්තා. අපි ලිඹුරු දාගමු. හරි ඉතින් දැන් කලවම් කරගමු යාළුවනේ. අපේ මිරිස් කුඩු එහෙම දාලා යාළුවනේ. ඉතින් දැන් අපි රස බලන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ රසයි ඉතින් ඔයාලත් මේ වගේ එකක් හදලා බලන්න. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. ඉතින් යාළුවනේ bye.